ඔයාටත් එයායා මත් පෙත්තක් වගේද නැතුවම බැයිද එහෙනම් මේක ඔයාට බැඳීමක් බිඳ වැටෙන්න විවිධ හැසිරීම් බලපානවා. යම් කෙනෙක් ගැන ආදරය කියන දේ ඇතිවෙන්න ආකර්ෂණය අවශ්‍යයි. තමන් ආකර්ෂණය වුණු සහ තමන් ඇබ්බැයි වුණු කෙනෙක්ගෙන් ඉවත් වෙන්න නම් මලසෙට සිද්ධ විය යුතු යම් ක්‍රියාවලියක් තියෙනවා. එම ක්‍රියාවලිය සිද්ධ වෙන්න එනම් මට තවත් මේ කෙනා එපා කියන ස්ථීර තීරණයකට එන්න ප්‍රධානම හේතුව තමයි ආකර්ෂණය බිඳ වැටීම කියන්නේ. මෙහිදී එක් අයෙකුට මේ දේ මුලින්ම සිද්ධ වෙනවා. ඇයි එයාගේ ඉවත්වීම වෙනස්වීම දරාගන්න අපහසු. සරලම හේතුව ටික මුලින් කියන්නම්. එකක් ඔවුන්ට අත්දැකීම අඩුකම. ගොඩක් වෙලාවට අපි බැලුවොත් ඒ අවස්ථාවට මුහුණ දෙන එක ඔවුන්ගේ පළවෙනි දෙවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. ඊට කලින් ජීවිතය තුළ මේ වගේ අත්දැකීමකට මුහුණදී නැතිකම දරස් ඊට දෙන්න වනවායි වෙන්න පුළුවන්. අධ්‍යාත්මය කිරීම වගේ ගොඩක් වෙලාවට අපි බැලූත වනම්. මේ සියලුටම වඩා කවුරුත් නොහිතන ප්‍රධානම හේතුව. කොපමණ අත්දැකීම් ලැබුවත් ඇබ්බැහිවීමකදී අවබෝධයන් තීරණ ගැනීමේ ප්‍රතිශතය අඩුවීමත් නිරාසයනම මනස තමන්ගේ පාලනයෙන් බැහැරව ගමන් කිරීමේ ප්‍රතිශතය අධිකවීමත් තමයි මේකට ප්‍රධානම හේතුව. එනම් කොච්චර අත්දැකීම් තිබුණත් කොච්චර වෙන්වීම වලට මුහුණදී තිබුණත් කොච්චර අනිත් අයට උපදෙස් දෙන කෙනෙක් වුණත් මොනවිදිය වයස් මට්ටමක් හිටියත් මොනවිදිය අධ්‍යාපන මට්ටමක් මොනවිදිය සමාජ මට්ටමක් මොනවිදිය වෘත්තියක් නියැලෙන කෙනෙක් වුණත් මේ කිසිවක් ඒ අවස්ථාවට මුහුණ දෙන්න එනම්. වේදනාවෙන් ගැලවෙන්න බොහෝ විට ප්‍රයෝජනයට ගන්න බෑ. ඇබ්බැහිවීමක ස්වාභාවය එයයි. මෙහිදී බොහෝ දෙනෙක්ට දරාගන්න අපහසු කාලසීමාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ටම යථාර්ථය තේරුම්ගෙන හිතන තැන වෙනස් කරලා යම් කාලයක් මනස පුහුණු කිරීමෙන්ම තමයි තමන් ඇබ්බැහිවුණු කෙනෙක්ගෙන් ඉවත් වෙන්න සිද්ධ වෙන්නේ. මෙතනින් කතාව හරියටම පටන් ගත්තොත් මිනිස්සු වෙනස් වෙනවා. අපිත් එහෙමයි. මේල් කලත් හිත යට අරදේ තැන්පත් කරගෙන ඉවරයි. ඒ කියන්නේ ඒ කෙනාගේ හැඟීම් ආදරය ආකර්ෂණය ඔයාගේ සම්පූර්ණ පාලනයට මුසු කරලා ඉවරයි. ඒක වෙන්නේ දිනපතා සැලකිය යුතු දින ගණනාවක් ඒ පුද්ගලය ගැන නොකඩව සිටීම සහ බලපොරොත්තු ගොඩනගා ගැනීම මගින්. මෙහෙම කලාම අපිට නොදැනීම හිත මේ දේට අනුගත වෙනවා. හිත ඔයාට ඕන. ඔයා ආස කරන දේ එක්ක ජීවත් වෙන්න අවශ්‍ය මොළය රසායනික ක්‍රියාවලිය ආරම්භ කරනවා. දැනුම, බුද්ධිය සහ හැඟීම් කියන්නේ වචන තුනක්. යම් කෙනෙක් ඉන්න පුළුවන් ගොඩක් ලොකු දැනුමක් තියෙන නමුත් මද්ද්‍රව්‍ය නිතිපතා අවශ්‍ය කෙනෙක්. ඔහු දැනුවත් පුද්ගලයෙක් වුණාට ඔහුට අවබෝධයක් නෑ දිනෙන් දින එයාව පිරිහීමට ගෙන යන ඒ පුරුද්ද නතර කරන්න. මොකද එකපාරක් හිතට ආස කරන දෙයක් දුන්නම එහි හරි වැරද්ද ස්වයංක්‍රීයව අධ්‍යයනය කරලා හඳුනගෙන මනස විසින් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් මිනිසෙක්ට තියෙන ගැහැණු අය ඇබ්බැහි වෙන්න වැඩිපුරම ඒ තමන්ට දැනන බැඳීම් වලට පමණයි. බහුතරය එසේ වුණත් සුළුතරයක් ගැහැණු අය එහෙම නොවෙන්න පුළුවන්. ඉතින් මේ ආදරය හෝ ආසාව කියන්නෙත් නිසි අවබෝධයකින් තොරව පදිමාත්‍රයන ගත්තොත් ඇබ්බැහි වෙන සැපයුම නැවතුනොත් ජීවත්වීම අපහසු කරවන තරම් මත් තෙත්තක්ම තමයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනෙක්ට ඒ දේවල් නැතුව ජීවත් වෙන්න අමාරු හා ඊට මදක් වෙනස්. නමුත් ඒ වගේම දෙයක් තමයි මේ ආදරය සහ ආසාව. ඇබ්බැහි වීම නිසා තමයි ආදරය කරන කෙනා මොන වැරද්ද කළත් ඔයාට බැඳීම නැවත්වන්න තරම් ශක්තියක් නැතිවෙන. නැවැත්වුවත් හිතින් දුක්විදින්නත් ඒ නිසාමයි. කාටත් නොපෙනෙන්න හොඳින් ඉන්නවා වගේ පෙන්නගෙන හිතට එන විවිධ දේවල් තුළ නිමක් නැතුව ගමන් කරමින් දුක් විඳින්නෙත් ඇබ්බැහිවීම නිසාමයි. සමහර අය දන්නවා එයා මේ ලෝකේ නරකම දේ කරලා ආවත් මට එයා නැතුව ඉන්න බෑ කියලා. ඒ හිත එයාට හදලා පෙන්නන කෘතිම ලෝකය. මේ දේත් ඔයාව ගෙනියන්න විනාසයට මැන හිටිනවා. ඒ විදියට
එහෙම දෙයක් සිද්ධ වෙන්න යනවා කියලා දැනෙන මොහොතේ ඉඳන් මනස ඔයාව විකෘති කරනවා. මොකද ඒක නැතුව එදිනදා කටයුතු කරගන්නවා කියන දේ මනසට හිත කරනවත් බැරි නිසා. මුල ඉඳන් ඔයා ඒ දේ නොකඩවා මනසට දීලා එයා අධිකව අවශ්‍ය සාධකයක් වීම තමයි ඊට හේතුව. මේ වෙලාවේ ආදරය කියන වචන කිව්වට හැම කෙනාම දුක් විඳින්නේ මනසට අවශ්‍ය සැපයුම නොකඩවා දෙන්න. එනම් ඒ මනස විසින් හැඟීම් විදියට ඒ දේ ගන්න ඔයාව විඩාවට පත් කරවන නිසා. එවිට කරන්න පුළුවන් සියලු දේ මනස විසින් කරන්න උත්සාහ දරනවා මෙතෙක් නිතර එයා තුල නොදැකපු ලස්සන ගුණාංග මවලා පෙන්වීම. ඒ කෙනා තව කෙනෙක්ට ලං වෙයි කියන බය සහ ඊර්ෂ්‍යාව ඇතිකරීම. කේන්තිය ඇතිකරවීම. සියල්ලන්ගෙන්ම ප්‍රතික්ෂේප බව සහ තමන් දුර්වලයක් බවට අඟවන්න උත්සාහ කිරීම. අප්‍රාණිකත්වය, අලස් බව සහ යම් දෙයක් තුළ අවධානය පවත්කන යාමේ නොහැකියාව. මේ හේතුවෙන් ඔයාට පරණ මතක ගොඩාක් නොනවත්වා හිතට එන්න පටන් ගන්නවා. මොකද මන් කිව්වා වගේ හිත කරන්න පුළුවන් හැමදේම කරන්නේ අයිය ඒ කෙනා ඔයාගේ කරගන්න සහ යම්ද බොඩි ප්‍රොසෙස් එක හුරු වෙලා තියෙන ඒ පෙර ක්‍රියාවලියට නැවත ඔයාව යොමු කරවන්න. ඉතින් මේ හේතුවෙන් පරණ දේවල් මතක් කරමින් දුක දෙගුණ තෙගුණ කරලා ඔයාව අන්ත අසරණ කරන්නේ ඔයාගේ හිතම තමයි. විටක ජීවිතය නැතිවෙන්නම කෙනෙක්ව තල්ලු කරන්න උත්සාහ කරන්නේ එයාගේ ඒ හිතම තමයි. සම්බන්ධයක් නැතිවීමදි ඇතිවන දුකෙහි අඩියර කිහිපයක් තියෙනවා. මෙහි කල්ගත කරන කිහිප දෙනෙක් මේ අවසාන ස්ටේකට එන්න උත්සාහ කරනවා. ඉතින් මේ මොහොත කළමනාකරණය කරගන්න පුළුවන් නම් වඩින ජීවිත කියක බෙරෙයිද? එහෙම නැතිවන ජීවිත කියක අද ජීවත් වෙයිද? අන්ධ මානසිකත්වයේ ඉද්දි තමන් දන්නේ නෑ හිතට ඔඩර් එකක් තමන් කරන බව. මේ අවස්ථාව මගහැර ගන්න පුළුවන්. ඒකක් 100% සාර්ථකව කල් හැකි දෙයක්. එවැනි මොහොත ඒක අමූලික බොරු හැගීමක්. ඔයා ආදරය කළ කෙනා කොච්චර සුවිශේෂ වුණත් ඔයාට ඔය මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් බව මතක තියාගන්න. මන් කලින් කිව්වා වගේ මිනිස්සු වෙනස් වෙනවා. එතකොට මේ වෙනස් වෙන මිනිස්සුන්ගෙන් ඔයාට මේ ආදරය හෝ ආසාව නොවෙනස්ව ගන්න පුළුවන්ද? වෙනස් වෙන දෙයකින් නොවෙනස් වුණ දෙයක් ලැබෙන්නේ නෑ. දෙපාර්ශවයම අවබෝධයෙන් අදාළ දේ සිද්ධ කරන නැත්නම් මන් කියන්නේ ආදරය කරන්න එපා කියල නෙමෙයි. සත්‍යනම් යථාර්ථය වටාහගෙන ඒක හරි අවබෝධයෙන් කරන්න කියලා. මිනිස්සුන්ගේ වෙනස්වීම් පිළිබඳ අවධානයෙන් ඉන්න. කලින්ම මේ සූදානම ඔයා තුළ තියෙනවා නම් තමන්ට වෙනම ගමන් මාර්ගයක් තියෙනවා නම් අනපේක්ෂිත වෙන්වීම. වෙනස්වීම් වලදී මානසිකව පහළතම වැටෙන්නේ නෑ. ඉක්මනින් සිදුවීම තේරුම් අරගෙන හිත වෙනස් කරගන්න පුහුණු වෙන්න. මේ දේවල් හරියට තේරුම් ගන්න පුළුවන් වුණත් ඔයාට ඉක්මනින් ඒ හිතන තැන වෙනස් කරන්න පුළුවන්. ඔයාට වගේම මේ වගේ ප්‍රශ්නවලින් පීඩාවින්න ඔයා දන්න හැම කෙනෙක්ට මේ දැනුම අවබෝධය දෙන්න. මේ ගැන කියන්න. ජීවිතයක් දුකින් මුදවන්න ඔයාට මේ මම කියපු දේවල් වලින් එක දෙයක් හරි වැදගත් වුණා නම් channel එක subscribe කරන් යන්න. ඒ වගේම මගේ අනික් වීඩියෝඩ නරඹන්න ස්තුතියි.